ජපන් භාෂාවෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිතා වන ජපන් වචන කීපයක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙද්දි මේ ජපන් වචන 10 වගේම ඒවට සම්බන්ධ kanjිත් මතක තියාගන්න උත්සාහ කරන්න. පළවෙනි එක උරෙෂි. උරෙෂි කියන්නේ සතුටුයි කියන අදහස. ඊළඟ එක කනෂි. කනෂි කියන්නේ දුකයි කියන අදහස. ඊළඟට ජපන් භාෂාවෙන් තනොෂි කියන්නේ විනෝදයි කියන එකට. ඊළඟට ඔකොරු කියන්නේ තරහ යනවා නැත්නම් කෝප වෙනවා කියන අදහස. ඊළඟට සුකරෙතා කියන්නේ මහන්සි කියන අදහස. ඊළඟට ශින්පයි කියන්නේ කනස්සල්ල. ඊළඟට අන්ෂින් කියන්නේ ආරක්ෂිතයි බයක් නෑ කියන අදහස. ඊළඟට සුකි කියන්නේ කැමති කියන අදහස. ඊළඟට ජපන් භාෂාවෙන් කිරයි කියන්නේ කැමති නෑ කියන එක. ඊළඟට දයිජෝබු කියන්නේ හරි ප්‍රශ්නයක් නෑ නැත්තම් ඕකේ කියන අදහස. ඉතින් දයිජෝබු කියන්නේ ප්‍රශ්නයක් නෑ කියන අදහස නම් ප්‍රශ්නයක් තියෙනවා කියන්න භාවිතා කරන ජපන් වචනේ දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු. එහෙනම් තවත් මේ වගේ ජපන් භාෂාව සම්බන්ධ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනාරා.